ඊට පස්සේ මේක හරිනේ. ඊට පස්සේ මේක ගලවන්න අපි මෙහෙම ගලවුවොත් ලේ අතේ ගෑවෙනවා. ඒ නිසා මේකේ තියෙනවා ස්විච් එකක්. මේ ස්විච් එක මෙන්න මෙහෙම ඉස්සරහට ප්‍රෙස් කරනවා අපි මේකට අල්ලලා. මොකද වෙන්නේ මේක ඉස්සරහට යනවා. right ඒ විතරක් නෙමෙයි මේක කොට හැමින් හැදෙන යනවා විතරක් නෙමෙයි මේක ඕෆ් වෙනවා. right එතකොට ඒක එතනින් කතාව ඉවරයි. ඊට පස්සේ ළමයි මේකත් මෙයාගේ ඇඟිල්ල සිදුරු කරපු එකක්නේ. මේකේ අපි එතකොට මොකද කරන්නේ ලැන්සට් එක ගලවන්නට ඕන. ලැන්සට් එක ගලවන්න ගියාම මේක ගැලෙව්වා. මෙන්න මේ බටන් එක මෙහෙම ප්‍රෙස් කරාම ඒකත් ගැලවෙනවා. ඉස්සරහට ප්‍රෙස් කරාම මේක මෙහෙම තියෙන එක මෙහෙම ප්‍රෙස් කරනවා. එතකොට මේක ගැලවෙනවා. ඊට පස්සේ ආයෙත් මේක තියෙනවා. ඒතර මේක තියාගත්තේ ළමයි මේක තියාගත්තේ මෙහෙම බටන් එකක් තිබුණ නැත්නම් ඉස්සරහට අපි මොකද කරන්නේ මේක ගලවලා මේකේ අනලා අතින් අල්ලලා ඇදලා ගලවනවා. ඒ අදිනකොට මේකත් එක්ක අල්ලලා අදින්න ඕනේ. නැත්නම් මේ මැද්දොත් මේක ගැලවිලා එන්න පුළුවන්. right ඊට පස්සේ ළමයි මේක මෙතනින් තියෙනවා මේක මෙතනින් තියෙනවා මේක අපි කඩදාසි බෑග් එකට යවමු. ග්ලව්ස් ගලවනවා. මෙහෙම ඇල්ලුවා. මේ ග්ලව්ස් එක මේකට ගැලෙව්වා. ඊට පස්සේ ඒක ඇතුළට සෙට් වෙන්න මේක ගැලෙව්වා. ඒකත් යවුවා කඩදාසි බෑගයට සැනිටයිස් කරගත්තා. right බොහොම ස්තුතියි මිස්. right අමාරුවක් නැහැ නේද කියලා. හරි එතනින් කතාව ඉවරයි.